ඒ ගුණ බොන්දට මුන්ද කට හොදලා දත් බෙදලා දාලා වරේ මයි ගෑනට ගුණා කියන්නේ. මයි ගෑණි කොහෙවත් ගුණා ගාලා නැහැ වෙස්සි. බුල ගොංගෙවට මයි ගෑණි ගුණා ගාලා නැහැ. කාට තුස්සන්නේ ගිහිල්ලා නැහැ. ඒක මං 100% දන්නවා. මේක හොඳට මතක තියාගනි. ඔබ ආයි දවසක් හරි වේසි කියලා තිබ්බ මයි ගෑනට බලාගෙන උත්තියතෝ මාරනෝ කැරි වේසි බලපන්තෝ. අන්න ඒක හොඳට මතක තියාගනි. බුල නාල කට හොද දත් මැදලා ඔය ගෙමි මූණ හොඳට හොදලා වරේ මයි ගෑනට වේසි කියන්න. බලට හෙන ගාන කොහොම මයි ගෑනට වේසි කිව්වොති තොපිට තොයි පරම්පරාවට මේන ගානවා. යකෝට මිනිහෙක් ඉන්නවනේ පඹේකට කසිප්පුකාරයෙක් හරි ගෙදර. මේ මිනිහා තියාගන්න කිව්වකෝ අයින්ස් මිනිස්සු. අයින්ස් මිනිස්සු කියලා දාලි වෙලේ කේවුන්ට උගන්නලා තියෙන්නේ. එතකොට මම ආයි කියන්නේ මගේ පක සජීවී ඉස්සර කෙලින් වුණාට එක වේසි ඉස්සර කෙලින් ඉන්නේ මගේ පක. මම මේක හොඳට මතක තියාගන්න. හරිද? හරිද? කොටයි ලංකාවට එන්නම් වෙන්නේ නැහැ උත්තිය මයි ගෑනට කියපුවට. මම මේ ජීවිතේ තමයි ඔක්කොම මට ඒවල් තිබ්බේ අහන්න කියලා. මේක හොඳට මතක තියාගන්න. හරිද? තිස්කුන් කෝටියක් දෙයියේ ඉන්නෝ කියනෝ නේද? එක දෙයියෙක් හරි බලයි මගේ වේදනාව. තෝ බොරු කියලා මයි ගෑනට මේ කියලා. තොපි මුළු පවුලට මේන ගානයකෝ. අන්න ඒක මතක තියාගනි. හරිද? තොට මම උකන්නාවයි කියලා මයි ගෑනට කියලා තියෙන්නේ. තෝ මන් තොට ඉක්මන නිසාද වේසියේ තෝ මට නාකිය කියලාත් කියලා තියෙන්නේ. උකන්නේ නැහැ බම්මම සජීවෙන්ට අරෙන්න කාටවත් උකන්නේ නැහැ මම. ඉක්කෝ තුගන සජීවෙන්ට විතරයි යකෝ. එක වේසියවකත් අතිවත් අල්ලටවත් මම උට උකන්නවත් යන්නේ නැහැ මම උගේ. සජීවී කියන්නේ මගේ පණ. දන්නවද? තොයි කඩේ පෙරසන් කරන් ජීවත් වෙයක්. හරිද? තොට ලංකාවට එන්නම් වෙන්නේ නැහැ මට කරපු දෙයට බොරු කියලා. හරිද? මයි ගෑණි මට ආදරේ මමත් මයි ගෑනට ආදරේ. තොගෙන් සල්ලි ගත්ත තමයි බං. අනිත් මිනිස්සුන්ට හුගන්නන වේසියන්ට කරන්නේ මං ඒක තමයි. තෝන වේසියට මට උකපන් කියලා આવොත් මම සල්ලි ගන්න උකන්න නෑ යන්නේ. ගන්න සල්ලි. ෆ්ලැට් උකන්නනේ ඕනේ. සල්ලි ගන්න. සල්ලි අරන් තමයි ඉස්සර අත්තලා දාන්නේ ඊට පස්සේ. උකන්නේ නෑ මගේ පකනම් කවදා දාන්නේ නෑ කිසිම කිම්බකට සජීවණිගේ හැරෙන්න. මේක හොඳට මතක තියාගන්න. හරිද? මම සජීවණි මම පවුල් කල්ලම්බ මාත් එක්ක හැමෙන්න හදන්නේ. හීනෙන්වත් හිතන්න එපා. හරි මිනිහෙක් ඉන්නේ පඹේක් හරි බැඳගත්තනේ. ඒ මිනිහත් එක්ක ඉඳපන්කො මැරෙනකම්. එනම් මං තියෙන පරිස්සමෙන් ඉඳපන්කො නෝදේ. සුදිනවන ගොනෝ මේක හොඳට අහගනි. මන් තොට අනුකම්පා කරලා හොස්පිටල් පෙන්නුවට තොට උකන්නාවේ නෑ යකෝ ගෙදර මිනිහෙක් ඉන්නෝ නේද පඹේක් හරි කසිප්පුකාරයෙක් හරි තොට උකන්න. තෝ අනුගු මිනිසුන්ට උකන්න යා මිනිසුන්ට දුස්සන් ලෑත් වෙන්න එපා. මගේ සජීවණයේ ඉස්සරහමයි පොළ නැග්ගට වෙලේ එක වේසියක ඉස්සරහමයි පොළ නගින්නේ නැහැ උත්තියේ. තෝ අන්න ඒක මතක තියාගනි. හරිද? තෝ බොරු කියලා වේසියමයි පවුල් කඩන්න හදන්නේ. කැරි ගොනෝ ඔය කොහොමද අහගනි. හරිද? තොට එන ගාන තොට ලංකාවට එන්නම් වෙන්නේ නැහැ උත්තියේ. හරිද? මේක හොඳට ආගඩියකෝ පඹේක් ඉන්නවනම් පඹේක් හරි මිනිහෙක් ඉන්න ඔබට ගෙදර. අන්න ඌට උකාපන්කෝ. පව් අයින්සගේ මිනිස්සු යකෝ.